අනුරාධපුරේ ගිහින් නවතින්න තැනක් හොයනවද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම සේව් කරලා තියාගන්න. අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ අවශ්‍ය වීඩියෝස් බලන්න පුළුවන්. අනුරාධපුරේ ඇවිත් නිදහසේ නැවතිලා ඉන්න පුළුවන් කාමර 4ක් තියෙන ලොකු ගෙදරක් මේක. ඒ වගේම ලොකු ගාඩන් එකක් තියෙන නිසා පාකින් ගැන බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. මුලින්ම ගේ ඇතුළට ගියොත් ලොකු සාලයක් තියෙනවා. හොඳ ඉඩ පහසුකම් සහිතව. ඒ වගේම කාමර 4න් දෙකක් ඇටච් බාත්රූම් තියෙනවා. අනිත් කාමර දෙකට කොමන් බාත්රූම් එකක් තියෙනවා. හොඳ පිරිසිදුවට මේ කාමර සහ බාත්රූම් තියෙනවා. සාමාන්‍යයෙන් සුව පහසුව කාමරයක 4 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන්. මුළු ගෙදරටම 15කට 20කට වගේ පිරිසකට පහසුවෙන් ඉන්න පුළුවන්. උයාගන්න කිරියාහාර හදාගන්න පහසුකම් තියෙනවා. මේ තැන පිහිටලා තියෙන්නේ අනුරාධපුරේ ගුවන් තොටුපළ පාරේ. මිල ගණන් විවිධ හේතුන් මත වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන් කරගන්න කලින් අපිට කෝල් එකක් දෙන්න. WhatsApp මගින්ද සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තැන ඉඳලා පූජා නගරයට කිලෝමීටර් 5ක් වගේ තියෙන්නේ. නව නගරයට කිලෝමීටර් 3යි. වැඩි විස්තර සඳහා කෝල් එකක් දෙන්න. තව කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.